අපි මෙතන ඉඳලා ඉතුරු ටික ලයිව් එක දෙන්න. Dia udah tinggi. Oke, perlu dia banget. Menolak shooting nanti ya dan shooting kita tawat shooting ya. Nanti ini, tapi atur dia banget pakai take kamu. Fan base kamu dia banget. Ada, kalau balas nih. අපේ ජනප්‍රිය කන්වර්ට් එක දෙන්න ඉන්නවා. කතා කරලා බලමු. Thank you very much. Thank you Shivai. ඒක තරම් නෑ නේද? ඉතාලි කට්ටිය කොහොමද? මේක අපේ මේ කොහෙද දැන් ලයිව් ඉන්නේ? මේකෙදි මේ පාරදිගේ ගෲප් එකේ. ඔව්. ෆෑන්ස්ලා. මොනද ඔයගොල්ලෝ ඔක්කොටම මේ ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලන්ගේ සතුට වෙන්නේ මේ අපේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ අපිට බෝඩ් එක අරන් දුන්නා. ඕගොල්ලන්ගේ සතුට. ඒකට ඕගොල්ලන්ට ස්තුති. ඔයගොල්ලත් ඒකට සතුට වෙන්නේ මොකද? ඇත්තටම බොහොම ස්තුතියි ඔයගොල්ලන් බොහොම ඊට පස්සේ වෙලා අපි මේ පාරදිගේ ටෙලිනාට්‍යම් වෙන්නේ. අද ඉතින් මේ ක්‍රූ එකෙන් ඉගෙන ඔයගොල්ලන් කතා කරා. Thank you අපිට කේක් ගෙනාවට. අපේ ප්‍රොඩියුසර්ත් අපිට කේක් එකක් ගෙනත් තියලා ඒකට thank you. මේ අපේ කට්ටිය කොහොමද එන්නේ? ඉතින් අපේ අක්කයි නක්කා. හරි නේද? කේක් කපන්න යන්නද? එළියට. ඔව් මෙයා කියන්නේ එළියට. හරි. ඉන්නේ පුතලා ඉන්නේ. ඉයක් කරනවා. මාෂ්. ඉයක්. නන්දසිරි ඉයක්. ඒ අපේ යාන්ගේ ගෙදර අයිතිකාරයා. අවශ්‍ය. Shivai. මේ ලංකාවේ පෙන්නම දනුෂ්ක කේක් එක නේ. ඒක පෙන්න. ෂාන්. මේ පින්තූර නේ. අපේ ෆොටෝස් අපේ මලවල ලස්සනයි. Shivai නේ. හරි. Shivai ෆොටෝ ටික. සාමනේ. අනේ ඉතින් ඕගොල්ලෝ ඔක්කොම ওই පැත්තේ ඉන්න එපා. ඕගොල්ලෝ ඔක්කොම මේ අපේ මේ ෆෑන්ස්ලට පෙන්නමු අපේ ටීම් එක. අරපත්. මේකනේ ලයිව් එක තියෙන්නේ. මම පෙන්නනද නැත්තම්? නෑ මම පෙන්නන්නම්. මේකනේ දනුෂ්ක අපේ සහාය අධ්‍යක්ෂකවරයා. මේ චාමරනේ අපේ. ආයි නිෂ්පාදකතුමා මේ රෙහාන්ගේ ගෙදර හිමිකාරිණී. අපේ කලා අධ්‍යක්ෂකතුමා. අපේ ප්‍රොඩක්ෂන් ඔක්කොම අපේ කැම්බිය මේ මේකප් ආටිස්ට් අපේ මොහන් මේ අපේ ෆෝකස් පුල මේ අපේ සවුන්ඩ් ඔපරේටර් ඔඩියෝ ඔක්කොම අපේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම දෙන කට්ටිය
නේද අර දිග පොල්ලක් දාගෙන බූම් එකක් වගේ එකක් දාලා සවුන්ඩ්ස් ඔක්කොම රෙකෝඩ් කරන්නේ මේ මහත්තයා. මේත් අපේ ලයිටින් ක්‍රූ එක. මේ දෙවෙනි සහාය අධ්‍යක්ෂකතුමා. මෙයාව දන්නවනේ කට්ටිය. මේ අම්මා හැමෝම ආදරය කරන අම්මා. මේ නංගි හැමෝම ආදරය කරන නංගි. මේ අපේ කැමරා ශිල්පියා අංජු. මේ අපේ මේකප් ඇසිස්ටන්ට් අපිට දාඩි දාපුවම මෙයා තමයි ටච් කරන්නේ. මේ තමයි පේජ් එකේ අයිතිකාර මල්ලි. මෙයා තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපේ සහාය කලා අධ්‍යක්ෂකතුමා. හරිනේ? උච්චර මේ අපිට කැම්බීම ඔක්කොම අපේ ළඟට ගෙනත් දෙන්නේ අපේ මල්ලි. හිතවත. හරිනේ නේද? එහෙනම් කේක් කපමු. මසරේ ජනප්‍රිය නම්බර් ඉලියා තියෙනවා. ඉන්නේ අරන්න. කොහොමද කපන්නේ ඉස්සලා? කොතනින්ද කපන්නේ? මේක අයියයි. ඔව් ඒක නෙමෙයි. අද ෆොටෝ ගහලා දින්නේ ඒක. මේක ෆොටෝස් ගත්තද නේද? ඔව්. පාස් දෙකක් තියෙනවා. බලන්න අනේ දිවාරේ. ලයිකේ මත. වාගෙන් ගියා. කීමෝද බලන්න. කවනවා නේද? කවන්න. බෝලි හරිද 50 අප්පට ශිවායනේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ කේක් එක. අපි දෙනවා කුසියේ ටික. ප්‍රේක්ෂක ආදරේ අපි මේවට දෙන්නේ. මාත් කන්නේ. Oke. Hari masak ikan. Nah, nangis tenna. Amma nangis. Ku mama keran dulu nih. Yang hari anita tahu. Ini di bonus sudi. Bega. Kamu camar kapan nih? Dusen. Kita berangkat ke kapan? අම්මයි නංගි කපන්න. හරි අපි ඉන්නේ. මම මේ ලයිව් එක. ඒ ශිවයි. අම්මලා නංගි. හරි ඔය දෙන්නගේ ජීවිතේ එක. නේ හේචුකේ කේක්. මේ අංජු එන්න ගන්නයි. මොකද මේ කපන්න පුළුවන් තරක වෙද්ද නැහැ නේ. ඔය කර. එකක් ගන්න. යාළුවන් පිෂුවක කියන්නේ. යයි. මේක කපන්න ඉන්නේ. ඒකනේ. ඔව් අරගත්තනේ ෆොටෝස් ගත්තනේ බං අර කේක් එකේ ෆොටෝ ගත්තා මේ අමන් අම්මා මේක ගලවන්න ඕනේ කොහේ නේද මේ කේක් එක මේක ගලවන්න ඕනේ කොහේ නේද එන්න මේ වත් කපන්න මගේ පත් දෙන්න කපන්න මේක ගලවනවද මල්ලි ගලව හරි Shiva. Lagi ke tadi. Oh, balik lagi dokter. හොඳ දෙයක් හරි. යාට කවන්න ඕනේ. Kau deh.
ඔය දේ අල්ල අංජු හ්ම් හ්ම් දනුකෝ දනුෂ්කෝ දනුෂ්ක මේක ඔයාලා නෑ මොකටද එන ලයිව් එකට මොකක් කරේ අපේ අර බොයි නෑනේ. ලයිව් එකට ගියමු නේ අනේ බොයි කියනවා මේක එක කපල ගන්නට බෙදලා දුන්නා. ඒකින්නේ තව අවතර ගන්න කියලා. දැන් බත් ලයිව් එකට කන්න. මොකක් කරේ කට්ටි කිය මේකේ චාමර කතා කරා. එහෙනම් පාන්තිගේ ෆෑන්ස්ලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි මම හිතන්නේ මේ සුමති සම්මානවලේ වසරේ ජනප්‍රියම නාට්‍ය වසරේ ජනප්‍රියම නළුව සහ නිලිය බවට මේ දෙන්න පත් කරේ ඔයගොල්ලෝගේ ආදරය නිසා ඔයගොල්ලෝ SMS කරලා තමන්ගේ තියෙන මේ කාලේ අමාරු කාලේ කීයක් හරි ඉතුරු කරගන්න ඕන කාලේ තමන්ගේ තියෙන රුපියලක් හරි වේදම් කරලා SMS කරලා ඒ වගේම කමෙන්ට් කරලා ෂෙයා කරලා මම දැක්කා රෑ සමහරවිට රෑ 12ට එකට පවා පෝස්ට් දාලා තිබුණා ඒ හැමෝගෙම මහන්සිය ප්‍රතිඵල තමයි අපිට සම්මානයක් දක්වා ගෙනියන්න පුළුවන් වුණේ. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මේ කැපකිරීම කරාට. ඉතින් ඔයගොල්ලන්ට දෙන්න තියෙන දේ තමයි අපිට ගොඩාක් ස්තුතියි කියන එක. ඉදිරියට නාට්‍යත් එක්ක රැඳිලා ඉන්න අපි හොඳ නිර්මාණයක් කරන්න තව තවත් උත්සාහ කරනවා මහන්සියලා මේ වැඩේ කරන්න මේ හැමෝම කැප වෙලා මහන්සියලා වැඩ කරන්නේ ඔයගොල්ලෝගේ රසාස්වාදී උදෙසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්නේ කියලා මම ආරාධනා කරනවා. අපිට සහයෝගය දුන්නට මේ තරමට පත් කරාට ගොඩාක් ස්තුතියි හැමදෙනාටම. විශේෂයි මේ ලයිව් බොහොම ස්තුතියි ඔබලා හැමෝටම මේක රසයි ඒක දෙකම රසයි ඉතින් ඔබලා හැමෝටම ආදරයට ගොඩාක් ස්තුතියි අපිව සම්මානයට පත් කළේ ඔයගොල්ලෝ ඉතින් මේක අමාරු කාලේ සාමනය කිව්වා වගේ සල්ලි බෙදන් කරන අමාරු කාලේ ඔබ සල්ලි බෙදන් කරගෙන අපි මේ දී කරාට ස්තුතියි පන්ති ඔයගලන්ට ආදරේ ආදරේ හරි කතා කරා මම ඉතින් ස්ටාර්ට් එක කතා කරාදී අපිට ඕනලා කතා කරන්න පුළුවන්. ඉතින් සූති කරන්න තමයි තියන්නේ ඔයගොල්ලන්. අපි හැමදාම කැමති ඔයගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නවා නම්. මේ රටේ සියලුම ප්‍රේක්ෂකයන් පාරදිගේ විතරක් නෙවෙයි ලංකාවේ සෑම ටෙලිනාට්‍යයක්ම නරඹන ලංකාවේ අපේ ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම අපි හැමදාම ආදරේ. පාරදිගේ ඉවරන දවසක තවත් ටෙලිනාට්‍ය වෙනවා. දුෂේනී තවත් ටෙලිනාට්‍ය වෙනවා. චිත්‍රපටි වල වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට විවිධ චරිතත් එක්ක ඔයගොල්ලන් අපිට හැමදාම අපේ ලංකාවේ වගේම අපේ පිටරට ජීවත් වෙන අපේ ලංකාවෙන් පිටරටවල ජීවත් වෙන බොහොම ප්‍රේක්ෂක ප්‍රමාණයක් සෑහෙන උනන්දුවෙන් හිටියා ඒක අපිට දකින්න. වඩා මාළු නන්දුවකින් ඕගොල්ලෝ හිටියේ ඉතින් ඒ සම්මානේ අපේ අතේ තියෙනවා දකින්න ලොකු ආසාවක් ඔයගොල්ලන්ට තිබ්බ කියලා අපි දන්නවා. ඒක වටිනවනේ. ඔයගොල්ලන්ගේ හැඟීම් අපිට තේරෙනවා කියන එකනේ වටින්නේ. ඉතින් අපි ඒක දන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ සතුටු නිසාම අපිට වඩාත් සතුටුයි මේ ජයග්‍රහණය සම්බන්ධව. අපි හැමදාමත් ඔයගොල්ලන්ට ආදරේ අපි මේ ඔය විදිහටම ආදරේ හැමදාම තියාගන්න. අම්මා අපේ ආදරණීය අම්මගේ වචනයක් අහන්න. අපි එක පවුලක් වගේ වැඩ කරන්නේ. නාට්‍යයට ගහගත්තට ඇත්තටම අපි හරි ආදරෙන් ඉන්නේ. මේ වගේ දුව අපි ඔක්කොම එක වගේ වැඩ කරන්නේ. අපි රඟපාන ශිල්පීන් විතරක් නෙවෙයි. අපේ නිෂ්පාදකතුමාගේ ඉඳලා අධ්‍යක්ෂකතුමාගේ ඉඳලා අපි හැමෝම අපිට තේ හදන දරුවගේ ඉඳලා අපි එක පවුලක් වගේ වැඩ කරන්නේ. ඒක තමයි මේකේ සාර්ථකත්වය. ඕගොල්ලෝ දකින්නේ, ඕගොල්ලෝ ආදරය කරන්නේ ඒකට. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඇත්තටම. ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. අපි වෙදෙට ගෙනාවා. ඉතින් රැඳිලා ඉන්න නංගියෙන් මේ හොඳ පණිවිඩයක් තියෙනවා තව ටික දවසින් අහන්න. මේ අපේ ගෙදර මේ මං කිව්වේ අපේ අයිතිකරු මෙයාට ලස්සන ෆ්‍රිජ් එකක් තියෙනවා ගෙදර. මේ ෆ්‍රිජ් එක ඇවිල්ලා අපේ ෆ්‍රිජ් එක වගේ තමයි. අපිට ඕන වෙලාවක මේ ෆ්‍රිජ් එක විවෘතයි. මේ ෆ්‍රිජ් එකේ නැති දෙයක් නැහැ. ෆ්‍රිජ් එකක් තුනක් පෙන්නන්න. ඒ ගෑවද තිබ්බේ ඔක්කොම නිසා පෙන්නන්න. කාලා කලන්තේ වගේ. හරියනේ. බොහොම ස්තුතියි. නංගි දැන් කෙක් කෑල්ලක් දෙන්න තිබ්බා. ඒක විතරයි මම පෝස්ට් කර ඔෆ් කරා මේක කොහොමද අර ටෙක්නික් අර මල්ලිට ගියා මේක පෝස්ට් නවත්තන්න හරිද නැත්නම් හරි හරි ඔයා කියන තැන ඉතින් අදට අපි ලයිව් එකෙන් අයින් වෙනවා. ඉතින් මේ වගේම තව අපිට
ඉස්සරහටත් ඔයාලගේ උදව් ප්‍රේක්ෂකයන්ගේ උදව් වෙන ඕනේ. රයිගම් එකත් අපිට මේ විතරම දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් තියෙනවා. අනිවාර්යෙන් මේ ෆෑන්ස්ලත් එක්ක. ඉතින් අපි අද ලයිව් එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමදාම සුබ දවසක්.